එඩියුටෙක් ලංකා කන්සල්ටසි 076 සංචාර්ක ශේෂත්‍රය ව්‍යාපාර කළමනා කරන ශේෂත්‍රය ඇතුරු ඔබ කැමති ඕනෑම විෂයක් යටතේ සිංගප්පූරුවේදී උසස් අධ්‍යාපනය හැදෑරීමට ඔබ යා යුතු හොඳම තැන එඩියුටෙක් ලංකා කන්සල්ටන්සි අමතන්න 076 උසස් අධ්‍යාපනය වෙනුවෙන් සිංගප්පූරුව බලා පියාසර කරන්නට සීන දකින ඔබ වෙනුවෙන් දස වසරක සම්මානනීය විශිෂ්ටයා එඩියුටෙක් ලංකා කන්සල්ටන්සි 076 සංචාරක ශේෂත්‍රය ව්‍යාපාර කළමනා කරන ශේෂත්‍රය ඇතුරු ඔබ කැමති ඕනෑම විෂයක් යටතේ සිංගප්පූරුවේදී උසස් අධ්‍යාපනය හැදෑරීමට ඔබ යා යුතු හොඳම තැන එඩියුටෙක් ලංකා කන්සල්ටන්සි අමතන්න 076 විදේශ රැකියා සිහිනය සැබෑම යථාර්ථයක් බවට පත් කරන ලංකාවේ ප්‍රථම සහ එකම රූපවාහිනී වැඩසටහන The Foreign Employment සුපුරුදු වෙනකමින් ආරම්භ කරන්නට සූදානම් වෙලා ඉන්නේ. ඉතින් රට රැකියාවකට යාමට සිහින දකින ඔබ වෙනුවෙන් ඔබට මේ විශ්වාසවන්තනීය වූ ආයතන හඳුන්වා දෙන එකම වැඩසටහන විදිහට The Foreign Employment වැඩසටහන කාලයක් පුරාවට ඔබේ විශ්වාසවන්තභාවයේ ලෙසින්ම ඔබේ හදවතේ රඳා පවත්වන ගමන්ම ඔබේ හිතේ ඔබ ඉතාමත් හොඳින් දන්නා හඳුනන ආයතනයකට සුපුරුදු විදිහට දවසේදී අපි ගොඩ වැදිලා තියෙනවා. විශේෂයෙන්ම එඩියුටෙක් ලංකා කන්සල්ටන්සි පුද්ගලික සමාගම කියලා කිව්වහම නම කියව පමණින්ම මේ වන විට විදේශගත වෙන්න බලාපොරොත්තු වෙන සිටින ලංකාවේ බොහෝමයක් තරුණ තරුණියන් ප්‍රේක්ෂකයන් ඉතාමත් හොඳින් දන්නා කියන ආයතනයක් වගේම විශ්වාසය එලෙසින්ම රඳා පවත්වාගත් ආයතනයක් විදිහට අපිට හඳුන්වා දෙන්නට පුළුවන්. දැන් රට රැකියාවකට යනකොට අපි මූලික වශයෙන්ම අපේ හැටියට අපේ තියෙන වත්කම් අනුව මුදල් අනුව යන්නට පුළුවන් රටක් තියෙනවා නම් රටවල් තියෙනවා නම් අපි ඉතාමත් කැමතියි. හැබැයි ඉතින් සාමාන්‍යයෙන් ගත්තොත් අපි කැමතියි යුරෝප රටකට යන්නට. හැබැයි එතනින් එහාට අපි කතා බහ කරොත් සාමාන්‍යයෙන් අපි දන්නවා යුරෝප රටකට යන්නට අපිට බොහෝ මුදල් ප්‍රමාණයක් අවශ්‍ය වෙනවා. ඉතින් ඒ නිසාවෙන්ම යුරෝප රටකට අවසානයේ යාමට හැකි ඊට කලින් දකුණු ආසියාවේ තියෙන ඉතාමත් හොඳ රටවල් දෙකක් පිළිබඳව අපි එඩියුටෙක් ලංකා කන්සල්ටන්සි පුද්ගලික සමාගම හරහා කතා කරනවා. ඔබ දන්නා මැලේසියාව සහ සිංගප්පූරුව කියලා කිව්වහම ශ්‍රී ලංකාව තුල විදේශගත වන්නට බලාපොරොත්තු වෙන සිටින උසස් අධ්‍යාපනය වෙනුවෙන් හෝ ඕනෑම ක්‍රමවේදයක් යටතේ විදේශගත වන්නට බලාපොරොත්තු වෙන සිටින ඔබට එඩියුටෙක් ලංකා කන්සල්ටන්සි පුද්ගලික සමාගම කියලා කිව්වහම විශේෂයෙන්ම සිංගප්පූරුව කියන රට අපේ හදවතේ තියෙනවා. ඒ වගේම තමයි මැලේසියාව මේ කියන රටවල් දෙකටම මේ ආයතනය හරහා ඔබට අඩු මුදලකින් යාමට හැකියාව තියෙනවා. දැන් එඩියුටෙක් ලංකා කන්සල්ටන්සි පුද්ගලික සමාගම තුල මේ තිබෙන අවස්ථාව ඉතාමත් හොඳ අවස්ථාවක්. ඔබ දන්නවා. දැන් මේ වන විට මේ හරහා මේ ආයතනය හරහා සිංගප්පූරුවට මැලේසියාවට විදේශගත වූ බොහෝමයක් දෙනා අප අතර සිටිනවා අපි දන්නවා. සහ ඉදිරියේදී සමහර විට මේ වැඩසටහන නරඹනවා වන්නට පුළුවන් මේ ආයතනය හරහා විදේශගත වන්නට බලාපොරොත්තු වෙන සිටින අපේ තරුණ පිරිස් බොහෝමයක්. ඉතින් මේ දකුණු ආසියාතික රටවල් ගත්තාම ඉතාමත් අඩු මුදලකින් ඔබේ උසස් අධ්‍යාපන සීනය සැබෑ කරගන්නට හැකි රටවල් දෙකක් විදිහට මේ සිංගප්පූරුව සහ මැලේසියාව කියන රටවල් දෙක අපිට හඳුන්වන අතරතුරදී දැන් අවසානයේදී ඔබට හැකියාව තියෙනවා මේ රටවල් තුල උසස් අධ්‍යාපනය හදාරලා යුරෝපා රටකට යන්නට හැකියාව තියෙනවා. ඒ සඳහාත් එඩියුටෙක් ලංකා කන්සල්ටන්සි පුද්ගලික සමාගම ඔබට උදව් කරන්නට සැදී පැහැදී සිටිනවා. ඒ වගේම තමයි ඔබට විශේෂයෙන්ම අපි මතක් කරන්නට කැමති දැන් සාමාන්‍යයෙන් ගත්තොත් අපිට උසස් අධ්‍යාපනය හදාරන අතරතුර ඔබට ප්‍රශ්නාර්ථයක් තියෙන්නට පුළුවන් අපිට වෙනත් රැකියාවක් අපි කියනවා අපේ වචනින් කිව්වොත් මේ part time job එකක් අපිට කරන්නට පුළුවන්ද කියලා. ඔව්. ඒ අවස්ථාවත් ඔබට තිබෙනවා. ඉතින් මේ සියලුම පහසුකම් යටතේ ඔබට සිංගප්පූරුවට සහ මැලේසියාවට යාමට ඉතාමත් අඩු මුදලකින් යාමට හැකි ක්‍රමවේදයක් මේ ආයතනය තුල තිබෙනවා කියලා අපි ඉතාමත් වගකීමෙන් යුක්තව ඔබට මතක් කරන්නට කැමතියි. ඉතින් අපි බලමු අපිත් එක්ක ඉන්නවා ලහිරු ධර්මසේන මහත්මයා කළමනාකාරතුමා මේ ආයතනයේ. ඉතින් එතුමාගේ අදහස් කිහිපයකට අපි යොමු වෙලා ඉන්නවා. අද අපි කතා කරන්න යන්නේ ඊට කලින් කතා කරා වගේ බටහිර නැත්නම් යුරෝපය ඊට අදාළව
කතා කරපු මාතෘකාවක් නෙමෙයි. මේ චුට්ටක් මෙහාට ඇවිල්ලා අපි එනවා පෙරදිග පැත්තට. කියන්නේ දකුණු ආසියාතික කලාපයට. එතනදී මේ ආසියාතික කලාපයේ දකුණු ආසියාතික කලාපයේ කේන්ද්‍ර කරගෙන ගොඩනගෙන අධ්‍යාපනය සහ අධ්‍යාපනය ආශ්‍රිත ශේෂ්ඨ සම්බන්ධ කතා කරන්න තමයි අද අපි මේ සූදානම් වෙන්නේ. එතනදී මම හිතනවා අපිට මේ කතාවට හොඳ ප්‍රවේශයක් ගන්න පුළුවන් වෙයි සිංගප්පූරුව කියන චූටි රට කොහොමද අද ලෝකයේ අධ්‍යාපනයට දායක වෙන්නේ කියන එක කතා කරමු. එතනදී අද වෙනකොට ලෝකේ ගොඩාක් පෙරදිග සහ අපරදිග කියන රටවල් දෙගොල්ලම කැමති මේ මල්ටි කල්චරල් නේචර් එකක්. ඒ කියන්නේ මේ බහු සංස්කෘතික වටපිටාවක අධ්‍යාපනය යෙදෙන්න. මොකද දැන් අපි ගත්තොත් එහෙම යුරෝපය සහ මේ වගේ රටවල් වලට යන්න බැරි වෙච්ච සහ සුදුසුකම් මදි, එහෙමත් නැත්නම් අපි ගත්තොත් එහෙම සමහර මූල්‍යමය තත්ත්වවල ගැටලු තියෙනවා. මේ වගේ ගොඩාක් දෙනාට හොඳ තුවතන්නක් වෙලා තියෙනවා සිංගප්පූරුව තමන්ගේ අර සිහිනය හැබෑ කරගන්න ගමනට උදව්වක් කරගන්න පුළුවන් වෙලා තියෙනවා සිංගප්පූරුව. එතනදී අපි ගත්තොත් එහෙම අද වෙනකොට සිංගප්පූරුව වගේ රටකට ලෝකේ විශාල සංඛ්‍යාවක් විශ්වවිද්‍යාල සිංගප්පූරුවට ඇවිල්ලා ඒගොල්ලෝගේ පාඨමාලා සිංගප්පූරුවේ තියෙන ආයතන හරහා දියත් කරන්න ඒගොල්ලෝ අදිනකොට පටන් ගන්න තියෙනවා. සිංගප්පූරුවට යනකොට කෙනෙක්ට තියෙන්න පුළුවන් තමන්ගේ සිහිනයක් ඔස්ට්‍රේලියාවට ගිහිල්ලා තමන්ගේ ස්ථිර පදිංචි හදාගන්න. නැත්තම් බ්‍රිතාන්‍යයට ගිහිල්ලා තමන්ගේ ස්ථිර පදිංචි හදාගන්න. නව සීලන්තයට කැනඩාවට යන්න. නමුත් ඒගොල්ලෝ මේ වෙනකොටත් ඒවට උත්සාහ කරලා සමාවට දාලා වීසා රිජෙක්ට් වෙලා එමත් නැත්නම් තමන්ගේ ප්‍රොෆයිල් එක ගත්තාම තමන්ගේ এডুকেෂන් එකේ ප්‍රශ්න තියෙනවා, තමන්ගේ මුදල්වල ප්‍රශ්න තියෙනවා. මේ හැම දෙයක්ම තියෙන කට්ටියට සිංගප්පූරුව වගේ තැනකට ගිහිල්ලා ඒ කිව්ව අඩුපාඩු විශේෂයෙන් අධ්‍යාපන පසුබිම ඇතුළේ තියෙන අඩුපාඩු හදාගන්න සිංගප්පූරුව පාවිච්චි කරන්න පුළුවන්. එතනදී අපි දැන් අද වෙනකොට ආයතනයක් වශයෙන් අවුරුදු 10ක සර්විස් එකක් තියෙන අවුරුදු 10ක් ළමයි විදේශ අධ්‍යාපනයට යොමු කරපු අධ්‍යක්ෂින් තියෙන ආයතනයක් වශයෙන් අපිට අද වෙනකොට සිංගප්පූරුවේ ඕගොල්ලන්ට ඩිප්ලෝමා පාඨමාලාවකින් පටන් ගත්තොත් උපාධිය පශ්චාත් උපාධිය කියන මට්ටම වෙනකම්ම තමන්ගේ අධ්‍යාපනයට යන්න පුළුවන් සියලුම පාඨමාලාවල් ඕනම ශාස්ත්‍රයකින් අපිට අමල් යොමු කිරීමේ හැකියාව දෙනකොට අපිට තියෙනවා ආයතනයක් විදිහට. නැත්නම් ලංකාවේ එකම ආයතන සිංගප්පූරුවට ඒ කැපැසිටි එක තියෙන ළමයි යොමු කරන්න පුළුවන් හැකියාව තියෙන සිංගප්පූරුවට අපිට විතරයි. ඊට පස්සේ දැන් මේ සිංගප්පූරුව තමයි මේ අපි ඉස්සෙල්ලා කතා කරේ සිංගප්පූරුව කොහොමද ඔයගොල්ලන්ට උදව්වක් වෙන්නේ මේ ආසියාතික රටවල මේ අපේ ලංකාව විශේෂයෙන්ම ගත්තාම ළමයින්ට තමන්ගේ යුරෝපයට නැත්නම් බටහිරට යන්න තියෙන බාධාවල් ටික අයින් කරගන්න සිංගප්පූරුව කොච්චර උදව් වෙනවද කියන එක. එතනදී මොකද සිංගප්පූරුව වගේ රටක ස්ටඩි කරලා ඕස්ට්‍රේලියාව වලට වීසා එකක් දැම්මොත් තමන්ගේ ඩිග්‍රී එකේ අන්තිම අවුරුද්දට ඒක ඇප්‍රූව් වෙන chance එක 99%කටත් වඩා chance එකක් තියෙනවා ඇප්‍රූව් වෙන්න. එතකොට මේ වගේ ගොඩක් benefits තියෙනවා සිංගප්පූරුවෙන් ළමයින්ට. අපි බලමු එතනින් පස්සේ ටුටක් ඊට ඇවිල්ලා තව මොනවද අපිට මේ ආසියාතික කලාපය ඉගෙන ගන්නවා නම් ලේසිම රටවල් කියන්නේ. සිංගප්පූරුට අල්ලපු වැටේ හැපෙන තියෙන අපේ මැලේසියාව. මැලේසියාව හොඳ තැනක් වෙනවා ළමයින්ට. කොහෙට ඔයගොල්ලෝ වීසා දාලා රිජෙක්ට් වෙලා තිබ්බත් අපි හිතමු සමහර සිංගප්පූරුවට පවා ඔයාලා වීසා එකක් දාලා රිජෙක්ට් වෙලා තිබ්බනම් අන්න ඔයගොල්ලන්ට පුළුවන් වෙනවා මැලේසියාවට තමන්ගේ ඇඳුම් පත්‍රය පාරක් දාලා බලන්න. තමන්ගේ ප්‍රොෆයිල් එකේ ගැප්ස් තිබ්බනම් තමන්ට ලොකු සල්ලියක් නැත්තම් ඇත්තමකෝ තමන්ගේ අධ්‍යාපනය පටන් ගන්න තමන්ගේ වයස ප්‍රශ්න තියෙනවා තමන්ට ඒ තියෙන ගැටලු හැමදේම තියෙන කෙනෙක්ට ඊටම ලේසියෙන් මැලේසියාවට දාන්න පුළුවන්. ඇයි මැලේසියාවට දාන්න කියන්නේ? මැලේසියාවට අපි යොමු කරන ආයතන පත්‍රයෙන් 99%ක්ම ඇප්‍රූව් වෙන සම්භාවිතය වැඩි. රිජෙක්ට් වෙන මොකක් හරි ස්පෙෂල් කේස් එකක් හින්දා මිසක් එහෙම ලේසියෙන් කොයි වෙලාවකවත් මැලේසියාව වලට දාන වීසා රිජෙක්ට් වෙන්නේ නැහැ. එතකොට ඒක අංක 1. ඔය රිජෙක්ට් පිච්ච ඕන කෙනෙක්ට සහ තමන්ගේ ප්‍රොෆයිල් එකේ අඩුපාඩු තියෙන ඕන කෙනෙක්ට දාන්න පුළුවන්. සරලව කිව්වොත් මැලේසියාව වලට කෙනෙක්ට IELTS අවශ්‍යතාවයක් එන්නේ නැහැ. ෂෝමනි අවශ්‍යතාවයක් එන්නේ නැහැ. එතනින් පස්සේ මැලේසියා දාන ළමයිගේ ප්‍රොෆයිල් එකේ ගැප්ස් තිබ්බා කියන ප්‍රශ්නයක් එන්නේ නැහැ. වයසේ ප්‍රශ්නයක් එන්නේ නැහැ. අඩු පාඨමාලා ගාස්තුවකින් ලෝකයේ පිළිගත් සුදුසුකමක් කෙනෙක්ට ලබා ගන්න ඉතාම ලේසියෙන් පුළුවන් මැලේසියාව.
සිංගප්පූරුවට සාපේක්ෂව ගත්තා වුණත් අනිත් රටවල් එක සංසන්දනය කළා වුණත් මැලේසියාවට යන ළමයෙක්ට පුළුවන් තමන් ඉගෙන ගන්න ගමන් අර්ධ කාලීන රැකියාවක නියැලිලා සාමාන්‍යයෙන් සතියකට පැය 20ක් වගේ කාලයක් මැලේසියාවේ ළමයෙක්ට නීතියමය වශයෙන්ම අවසර දීලා තියෙන අර්ධ කාලීන රැකියාවල යෙදෙන්න යෙදිලා තමන්ගේ අධ්‍යාපන කටයුතු ඒත් එක්ක සමගාමීව කරගෙන යන්නේ හැකියාව තියෙනවා මැලේසියාවේ. සහ හොඳම දේ මැලේසියාව මේ වෙනකොට ලෝකයේ ගොඩක් පිටිපස්සට විශ්වවිද්‍යාල තමන්ගේ අනුශාකා හදාගන්න උදාහරණයක් විදිහට කොලම්බෝ යුනිවර්සිටි වගේ යුනිවර්සිටිස් මැලේසියාවල ගිහින් ඒ කට්ටිය ප්ලේස් වෙලා ඉන්නවා. එතකොට ඉන්ටර් යුනිවර්සිටි එකේ වගේ ගොඩාක් යුනිවර්සිටිස් මේකට මැලේසියාවලට කියන තමන්ගේ බ්‍රාන්චස් ලොන්ච් කරලා තියෙනවා. LSBF යුනිවර්සිටි එක මේකට ගොඩක් යුනිවර්සිටිස් තියෙනවා. අපිට මේ ඕනෑම යුනිවර්සිටි එකක ළමයි යොමු කිරීමේ හැකියාවක් තියෙනවා. එතකොට ඒ වගේ ගියාම ළමයෙක්ට තමන්ගේ ඩිග්‍රී එකේ කියන්නේ උපාධිය පළවෙනි සෙමිස්ටර් ඉවරනවත් එක්කම තමයි ට්‍රාන්ස්ෆර් වෙන හැකියාව පවා තියෙනවා සමහර යුනිවර්සිටිස් වල. මේ quality of education කියන එක අදනකොට මැලේසියාවේ ගොඩාක් හොඳින් එස්ටැබ්ලිෂ් කරලා තියෙනවා. ඒක ළමයෙක්ට හොඳ අවස්ථාවක් මැලේසියාව තෝරගන්න. ඉතින් ඊගාවට ළමයෙක්ට තියෙන වාසියක් තමයි මේ ළමයෙක් ඉගෙන ගන්න යනකොට සමහර ළමයින්ට තියෙන දෙයක් තමයි සල්ලි බොහොම සීමිත ප්‍රමාණයක් තමයි ඒගොල්ලෝගේ අතේ තියෙන්නේ. අපිට සාමාන්‍යයෙන් ලක්ෂ 12මාරකින් වගේ ළමයට මැලේසියාවට යන්න කියලා. මෙහෙම යන ළමයට එහෙට ගියයින් පස්සේ ජීවත් වෙන්න, කණ්ඩ බොන්න, තමන්ගේ නවාතැන් පහසුකම් ගෙවන්න, කෝස් ෆී එකේ තව අඩුපාඩුවක් තියෙනවා නම් ඒක ගෙවන්න. ඉතින් මේ හැම දෙයකම ළමයෙක්ට සල්ලි ඕන. මැලේසියාව ගත්තාම ගොඩාක් අඩු පිරිවැයක් තියෙන රටක් ළමයෙක්ට ගිහිල්ලා ඉගෙන ගන්න. ඒක මැලේසියාව හොඳයි ස්ටඩි ඩෙස්ටිනේෂන් එකක් විදිහට ළමයට තෝරගත්තාම ලිවිං කොස්ට් කල් රටක්. දැන් මම මේ කතා කරා සිංගප්පූරු කතා කරා මැලේසියා කතා කරා. දැන් මේ දෙක ගැන මම හිතනවා ඔයගොල්ලන්ට සාමාන්‍යයෙන් යම් අවබෝධයක් එන්නේ නැති මැලේසියා කතා කරන්න අපේ ආයතනයේ අපේ ස්ටුඩන්ට් කන්සල්ටන්ට් කෙනෙක් ඔයගොල්ලෝ සම්බන්ධ කරගත්තොත් වැඩිදුර විස්තර ඔයගොල්ලෝ ලබා ගන්න පුළුවන්. මීට අමතරව චුට්ටක් තව ඉස්සරහට ගියොත් එහෙම මේ ආසියාතික කලාපය අපිට තේරෙනවා රෂියා සහ චයිනා මේ කියන කන්ට්‍රීස් දෙකත් අපිට ලේසියෙන්ම ඇප්ලයි කරන්න පුළුවන්. සහ මෙතනදී මම ගොඩක් කියන්න කැමති රෂියා සහ චයිනා කියන කන්ට්‍රීස් දෙකම ළමයින්ට තාම අඩු මුදලකින් තමන්ගේ අධ්‍යාපනය කරන්න පුළුවන් රටවල්. ඒ කියන්නේ සාමාන්‍යයෙන් රුසියාව ගත්තොත් එහෙම රුපියල් ලංකා සල්ලි වලින් කිව්වොත් රුපියල් 15000ක් 20000ක් වගේ මාසික පිරිවැයක් විතරයි ළමයින්ට ජීවත් වෙන්න යන්නේ. එතකොට මෙහෙන් පිටත් වෙන්න සම්පූර්ණම වියදම ඒ කියන්නේ තමන්ගේ ටිකට්ස් එයා ටිකට්ස් නැතුව ලක්ෂ 13කින් 13මාරකින් ළමයින්ට ලංකාවෙන් පිටත් වීමේ හැකියාව තියෙනවා. සහ වැදගත්ම දේ ළමයින්ට එහෙම ගිහිල්ලා තමන්ගේ උසස් අධ්‍යාපනය ඉවර කරගන්න එතනින් පස්සේ අර යුරෝපයට වගේ ගොඩක් කටි රුසියාව දුවම එතන එතනින් එහාට යන්න බැරි වෙයි කියලා එහෙම එකක් නෑ. ඒ ඩිග්‍රීස් ලෝකේ ගොඩාක් රටවලින් පිළිගන්නවා. ලැට්වියා වලට, ලිතුවේනියා වලට, ෆින්ලන්ඩ් වලට, ෂෙනගන් ඒරියාවේ කන්ට්‍රීස් ටිකට, ඊවන් ඕස්ට්‍රේලියා, එතකොට USA වගේ කන්ට්‍රීස් වලටත් මේ ක්වොලිෆිකේෂන් වැරි කිසිම ප්‍රශ්නයක් නැහැ. ඒ නිසා රුසියාව හොඳ තෝතැන්නක් ළමයින්ට කියන්නේ ගියයින් පස්සේ සල්ලි කියන එක පාර්ට් ටයිම් කරන්නත් පුළුවන් සිංගල්ලුවක්. චීනය ගත්තයින් පස්සේ අපිට තියෙනවා විශේෂයෙන්ම මේ ශිෂ්‍යත්ව පාඨමාලා අපේ ආයතනයෙන් දැන් අපි ඉවත් කරනවා. ඒ ළමයින්ට තමන්ගේ කලින් අධ්‍යාපනය කියන්නේ තමන්ගේ A levels වලට නැත්නම් තමන්ගේ bachelor's degree එකේ තිබිච්ච ලකුණු ප්‍රමාණය මත දැන් bachelor එකක් නම් ළමයින්ගේ GPA එක 2.8 නැත්නම් 3 වලින් උඩ තියෙන ළමයෙක් නම් A levels වල ළමයෙක්ට C3ක් නැත්නම් C3ක් උඩින් තියෙන ළමයෙක් නම් අපිට ලේසියෙන්ම චයිනාවල චීනයේ ශිෂ්‍යත්ව පාඨමාලාවට දාන්න පුළුවන්. ඉතින් සමහර ළමයින්ට පූර්ණ ශිෂ්‍යත්ව හම්බ වෙනවා. මේ වගේ දේවල් වලට අපිට යොමු කිරීමේ හැකියාව තියෙනවා. අපි චුට්ටක් මම අද මේ වැඩසටහනේ බලාපොරොත්තුව තමයි යුරෝපයට යන්න නැත්නම් ඕස්ට්‍රේලියා යන්න UK යන්න බැරි වෙච්ච කට්ටිය තමන් දුක් වෙන්න එපා. තමන්ටත් මේ ලෝකේ ඕන තරම් තව තැන් තියෙනවා යන්න. උත්සාහ කරන්න. අඩුපාඩු හදාගත්තොත් මේ කියන ක්‍රමවේද වලට අනුගමනය කරොත් තමන්ට බැරි වෙච්ච දේවල් අනා කරගන්න ඉතාමත්ම ලේසියි. උසස් අධ්‍යාපනය වෙනුවෙන් සිංගප්පූරුව බලා පියාසර කරන්නට සීන දකින ඔබ වෙනුවෙන් දස වසරක සම්මානනීය විශිෂ්ටයා එඩියුටෙක් ලංකා කන්සල්ටන්සි 076 උසස් අධ්‍යාපනය වෙනුවෙන් සිංගප්පූරුව බලා පියාසර කරන්නට සීන දකින ඔබ වෙනුවෙන් දස වසරක සම්මානනීය විශිෂ්ටයා
එඩියුටෙක් ලංකා කන්සල්ටන්සි 076 725 12 උසස් අධ්‍යාපනය වෙනුවෙන් සිංගප්පූරුව බලා පියාසර කරන්නට සේන දකින ඔබ වෙනුවෙන් දස වසරක සම්මානනීය විශිෂ්ටයා එඩියුටෙක් ලංකා කන්සල්ටන්සි 076 725 12 සංචාරක ශේෂත්‍රය ව්‍යාපාර කළමනා කරන ශේෂත්‍රය ඇතුළු ඔබ කැමති ඕනෑම විෂයක් යටතේ සිංගප්පූරුවේදී උසස් අධ්‍යාපනය හැදෑරීමට ඔබ යා යුතු හොඳම තැන එඩියුටෙක් ලංකා කන්සල්ටන්සි අමතන්න 076 725 12 උසස් අධ්‍යාපනය වෙනුවෙන් සිංගප්පූරුව බලා පියාසර කරන්නට සේන දකින ඔබ වෙනුවෙන් වසරක සම්මානනීය විශිෂ්ටයා එඩියුටෙක් ලංකා කන්සල්ටන්සි 076 725 12 හොඳයි අපි සුපුරුදු විදිහට එඩියුටෙක් ලංකා කන්සල්ටන්සි පුද්ගලික සමාගමේ දුරකථන අංකය මතක් කරන්නම් තිරේ දිස් වෙන 076යි 725 12 කියන දුරකථන අංකයට ඔබට හැකියාව තියෙනවා කතා බහ කරන්නට. දැන් මැලේසියාව පිළිබඳව අපි වැඩි වශයෙන් අද දවසේදී කතා බහ කරන්නට බලාපොරොත්තු වෙනවා. ඔබට ඒ පිළිබඳව දැනුවත්භාවයක් ලබා දෙන්නට විශේෂයෙන්ම මේ මැලේසියාවේ ජීවන වියදම කොහොමද? දැන් අපි මැලේසියාවට ගියොත් අධ්‍යාපනය ලබන්නට ඕනෑම දෙයකට මොකද්ද මේ රටේ තියෙන දැන් අපේ වචනෙන් කිව්වොත් මේක ලිවින් කොස්ට් එක කියලා කියනවා. කොහොමද මේක අඩුයිද වැඩිද? අපි මේ දේවල් පිළිබඳව දැනුවත් වන්නට ඕනේ. අපි ඒ ගැන කතා කරොත් ඔව් අනිවාර්යෙන්ම මැලේසියාවේ ජීවන වියදම ඉතාමත් අඩුයි කියලා තමයි අපිට කියන්නට තියෙන්නේ. ඉතින් ඒ නිසා වෙනම ඔබට සාමාන්‍යයෙන් ප්‍රවාහනය පිළිබඳව කතා බහ කරත් ඒ වගේම තමයි සාමාන්‍ය ශිෂ්‍යයෙකුට මාසිකව ඩොලර් 300ත් 600ත් අතර ප්‍රමාණයකින් ජීවත් වන්නට හැකියාව තියෙනවා. මම මේ කියපු සියලුම දේවල් ඇතුළත්ව විශේෂයෙන්ම ආහාර පාන ප්‍රවාහන වියදම් සහ යම්කිසි නිවසක් ඔබ කුලියට ගන්නවා නම් මේ සියලුම දේවල් වලට මේ අපි කලින් සඳහන් කර ඩොලර් 300ත් 600ත් අතර මුදල් ප්‍රමාණයක් තමයි වැය වෙන්නේ කියන කාරණේ තමත් වගකීමෙන් අපි මතක් කරන්නට කැමතියි. ඉතින් ඒ නිසා වෙනම මේක මම හිතන්නේ අපිට දරා ගන්නට පුළුවන් මුදලක් විශේෂයෙන්ම කිව්වොත් අපි ලංකාවේ සාමාන්‍යයෙන් මධ්‍යම ප්‍රාන්තික අපේ ශිෂ්‍යයන් ගත්තොත් එහෙම උනට ඉතාමත් හොඳ අවස්ථාවක් තමයි ඔබට යුරෝපා රටකට යන්නට හීනයත් අවසානයේදී සැබෑ කරගන්නට හැකියාව තියෙන අතරතුර මුලින්ම සිංගප්පූරුවට හෝ මැලේසියාවට අපේ උසස් අධ්‍යාපනයේ සිහිනය සැබෑ කරගන්නට එඩියුටෙක් ලංකා කන්සල්ටන්සි පුද්ගලික සමාගම හරහා පිටත් වෙලා අවසානයේදී ඒ උසස් අධ්‍යාපනය අවසන් කරන්නට ඔබට හැකියාව තියෙනවා යුරෝපා රටකට යාමෙන්. ඉතින් මේ සඳහාත් එඩියුටෙක් ලංකා කන්සල්ටන්සි පුද්ගලික සමාගම බැඳී සිටිනවා. මේ වෙනුවෙන් උදව් උපකාර කරන්න ඔබට විශේෂයෙන්ම ඔබව ඒ විදිහට ගයිඩ් කරන්නට වුන් ලෑස්ති වෙලා ඉන්නවා. ඒ වගේම තමයි දැන් අවසානයේදී අපි මේ කියන කාරණේ අනුව යුරෝපා රටකට යන්නට හැකියාව තියෙද්දී ඔබට නිකන් ඔබ කල්පනා කරලා බලන්න ඔබ යම්කිසි මට්ටමකට ඔබේ උසස් අධ්‍යාපනය හදාරලා යම්කිසි හොඳ මට්ටමකට ගිහිල්ලා ඒ වගේම තමයි ඔබ ආර්ථික වශයෙන්ුත් යම්කිසි ස්ථාවරත්වයකට ඇවිල්ලා මේ හැම දෙම සාර්ථක වෙලා තමයි ඔබට අවසානයේදී රැකියාවකට යම්කිසි වෙනත් රටකට යාමට හැකියාව තියෙනවා. ඉතින් මේ හැමදේම ඔබට ඉතාමත් අඩු මුදලකින් ලබා ගැනීමට හැකියාව ඇති වෙලා තියෙන්නේ සහ ඒ විශ්වාසවන්තභාවය රඳා පවත්වා ගන්න ගමන්ම ඔබට මැලේසියාවට සිංගප්පූරුවට උසස් අධ්‍යාපනය වලින් යාමට හැකියාව තියෙන්නේ එඩියුටෙක් ලංකා කන්සල්ටන්සි පුද්ගලික සමාගම හරහා පමණක් බව අපි මතක් කරන්නට කැමතියි. வணக்கம். நான் இன்று பேச வந்திருக்கிறது மலேசியன் ஸ்டூடெண்ட் விசாவை பற்றி. மாணவர் ஒருவர் மலேசியன் ஸ்டூடெண்ட் விசாவை ஏன் தெரிந்து கொள்ள வேண்டும்? அதாவது குவாலிட்டி ஆஃப் எஜுகேஷன் அண்ட் லோ காஸ்ட், நோ IELTS, அதே போல் உங்களுக்கு ஒரு கிழமைக்கு 1 வீக்கு 20 ஹவர்ஸ் லீகல் ஒர்க் பண்ண முடியும், பார்ட் டைம் ஒர்க் பண்ண முடியும். அதே மாதிரி மலேசியாவில் நீங்கள் தேர்ந்தெடுக்கிற யூனிவர்சிட்டிஸ் அமெரிக்கன் UK மாதிரி யூனிவர்சிட்டிஸோட பார்ட்னர்ஷிப்போடு அவங்க ஒர்க் பண்ணுறாங்க. ஸோ நீங்கள் எடுக்கிற டிப்ளமா ஓ டிகிரி அது வந்து ஆல் வேர்ல்ட் வைஸ் ரெக்கக்னைஸ் ஆன சர்டிஃபிகேட்டை தான் நீங்கள் எடுப்பீங்க. மலேசியா என்ற நாடு பல இன மக்களை கொண்டது. அதாவது சைனீஸ், இந்தியன்ஸ் மாதிரி ஆட்கள் தான் இருக்கிறாங்க மலேசியாவில். அதனால உங்களுக்கு காமனாக இங்கிலீஷ் லாங்குவேஜை யூஸ் பண்ண முடியும். ஸோ உங்களுக்கு லாங்குவேஜ் பற்றி ஒரு பிரச்சனை ஒன்று தேவைப்படாது. மலேசியாவில் உங்களுக்கு இங்கிலீஷ் யூஸ் பண்ணிக்க இயலும்.
அதே மாதிரி மலேசியன் லிவிங் காஸ்ட் எடுத்துக்கொண்டீங்கன்னா உங்களுக்கு ரொம்பவே அது குறைவு. வீட்டு வாடகை, அதே மாதிரி அவங்களுக்கு போக்குவரத்து டிரான்ஸ்போர்ட் எல்லாத்துக்குமே சேர்த்து ஒரு 300லேருந்து 600 6 ரிங்கிட் கணக்கில் தான் அவங்களுக்கு போகும். ஸோ உங்களுக்கு லிவிங் காஸ்ட் வந்து ரொம்பவே குறைவு. அதே போல் நீங்கள் மலேசியாவை எடுத்துக்கிட்டீங்கன்னா அங்கே சரி நீங்கள் டிப்ளமா ஹாஸ்பிட்டாலிட்டி, டூரிசம், பிஸ்னஸ் மேனேஜ்மெண்ட், ஐடி, இன்ஜினியரிங் இந்த மாதிரி டிப்ளமாஸ் உங்களுக்கு செஞ்சு கேளும். அதில் உங்களுக்கு இன்டர்ன்ஷிப் ஒன்று எடுத்துக்கவும் மேலும். அதே மாதிரி மலேசியாவில் ட்ரான்ஸை பார்த்து உங்களுக்கு ரொம்பவே ஈஸி. மலேசியாவில் நீங்கள் செய்கிற டிப்ளமா ஸ்டடீஸை நீங்கள் முடிச்சதுக்கு பிறகு உங்களுக்கு ட்ரான்ஸை பார்த்து நீங்கள் செஞ்சுக்கிறது ரொம்பவே ஈஸி. அதே போல் மலேசியாவில் நீங்கள் அவங்க ஸ்டடீஸை முடிச்சதுக்கு பிறகு ஒர்க் வீசா ஒன்று அடிக்கிறது உங்களுக்கு பெரிய காரியம் ஒன்றும் இல்லை. ஒர்க் வீசா ஒன்று எடுக்கிறது ரொம்பவே ஈஸியான ஒரு பாத்வே. மலேசியா என்பது ஒரு பாதுகாப்பான கண்ட்ரி. அதனால நீங்கள் உங்களோட சகோதரர்கள் இல்லாட்டி உங்களோட மாணவர்களையும் நீங்கள் மலேசியாவுக்கு அனுப்புறதுக்கு பயப்படுறதுக்கு காரணம் ஒன்றும் இல்லை. ஏன்னா மலேசியான்னு சொல்கிறது ஒரு பாதுகாப்பான கண்ட்ரி. அதே போல் எடியூடெக்கில் அங்கே எங்களை நீங்கள் ஏன் தேர்ந்தெடுக்கணும்னு சொன்னால் நாங்கள் 10 years எக்ஸ்பீரியன்ஸில் இந்த ஃபீல்டில் இருக்கிறோம். ஸோ எங்களுக்கு விசா ப்ராசஸ் எப்படி செய்கிறது எல்லாமே எங்களுக்கு ப்ராப்பராக தெரியும். அதே மாதிரி உங்களோட மலேசியன் விசாவை கொடுக்குற EMGS எஜுகேஷன் மலேசியா குளோபல் சர்வீசஸ் இதன் மூலமாக உங்களோட விசாவை எங்களுக்கு விரைவாக பெற்றுத்தர முடியும். அதே மாதிரி ப்ரொசஸிங் வந்து உங்களுக்கு ரொம்ப டஃப் இல்லை, உங்களுக்கு ஈஸியாக நாங்கள் செஞ்சு தர முடியும். அதே மாதிரி எங்களுக்கு உங்களோட ஆஃப்டர் விசா சர்வீசஸ் நீங்கள் உங்களோட விசா வந்ததுக்கு பிறகு நீங்கள் மலேசியா போனதோட உங்களோட ஏர்போர்ட் பிக்கிங் எல்லாமே நாங்கள் உங்களுக்கு பார்த்து செஞ்சு தருவோம். ஸோ உங்களுக்கு பயப்படுறதுக்கு எதுவும் இல்லை. அதே மாதிரி நாங்கள் ஃப்ரெண்ட்லியாக இருப்போம். உங்களோட எங்களோட ஸ்டூடெண்ட்ஸோட எங்களோட கஸ்டமர்ஸோட நாங்கள் ஃப்ரெண்ட்லியாக தான் ஒர்க் பண்ணோம். ஸோ உங்களுக்கு பயப்படுறதுக்கும் உங்களோட மாணவர்களை எங்கள்கிட்ட அப்ளை பண்ணுறது மூலம் உங்களுக்கு பயப்படுறதுக்கு எதுவும் பெற்றோராகி உங்களுக்கு பயப்படுறதுக்கு எதுவும் இல்லை. நாங்கள் உங்களோட மாணவர்களை பற்றி மலேசியா போனதுக்கப்புறம் சரி, அங்கே யூனிவர்சிட்டிஸோட இருக்க ப்ராப்ளம்ஸ் பிரச்சனைகளோடையும் சரி நாங்கள் அவங்கள தேடி பார்ப்போம். அதே மாதிரி உங்களோட மாணவர்களாச்சும் இல்லாட்டி நீங்களாச்சும் உங்களோட சகோதரியார்ட்ட சரி விசா ஒன்று ரிஜெக்ட் ஆகிட்டேன். மலேசியா இல்லாமல் வேறு ஏதாச்சும் ஒரு கண்ட்ரியில் விசா ரிஜெக்ஷன் இருந்தால் நீங்கள் பயப்பட தேவையில்லை. ஏன்னா உங்களுக்கு மலேசியன் விசாவே அதன் மூலமாக எடுத்துக்கிறோம். அது உங்களுக்கு எந்த பிரச்சனையும் ஆகாது. மலேசியன் விசாவை உங்களுக்கு எடுக்கிறது ரொம்ப ஈஸி. ஸோ உங்களோட மலேசியன் விசாவை அப்ளை பண்ணி உங்களோட கனவை நீங்கள் நினைவாக்கி கொள்ளலாம். නැවතත් සුපුරුදු විදිහටම දුරකථන අංකය මම ඔබට මතක් කරන්නම් 076යි 725යි 12යි 16 කියන සුපුරුදු දුරකථන අංකය. මම හිතන්නේ ඔබ දන්නවා එඩියුටෙක් ලංකා කන්සල්ටන්සි පුද්ගලික සමාගම කියලා කිව්වොත් වසර ගණනාවක් තිස්සේ අපේ වැඩසටහනත් එක්ක ඔබත් සමග එකතු වෙලා ඉන්න විශ්වාසවන්ත ආයතනයක්. විශේෂයෙන්ම මේ වන විට මේ ආයතන හරහා බොහෝමයක් දෙනා සිංගප්පූරුවට මැලේසියාවට උසස් අධ්‍යාපනය වෙනුවෙන් ඉදස්ගත වෙලා සිටිනවා. ඉතින් ඒ නිසාවෙන්ම ඒ විශ්වාසවන්තභාවය තවදුරටත් එලෙසින්ම රඳා පවත්වා ගන්නට ඉතාමත් යහුසුලුව වැඩ කරමින් පවතිනවා. ඉතින් ඒ නිසාවෙන්ම මේ වන විට එඩියුටෙක් ලංකා කන්සල්ටන්සි පුද්ගලික සමාගම තුල තිබෙන මේ අවස්ථාවන් මගහැර ගන්නට එපා කියලා තමයි අපි ඔබට වගකීමෙන් යුක්තව මතක් කරන්නට කැමතියි. ඒ වගේම තමයි විශේෂයෙන්ම මැලේසියාව වගේ රටක් ගත්තොත් එහෙම දැන් ඔබ කල්පනා කරනවා ඇති මොන භාෂාවෙන්ද අපි මේ ගිහිල්ලා මේ අධ්‍යාපන කටයුතු හදාරන්නේ කියලා. ඉංග්‍රීසි භාෂාවෙන් තමයි ඔබට මේ සියලුම දේවල් හදාරන්නට තියෙන්නේ. ඉතින් එතනදී ඔබේ භාෂාවත් වැඩි දියුණු වෙනවා. ඒ වගේම තමයි විශේෂයෙන්ම ඒ හරහා ඔබට අර මම කලින් සඳහන් කර ආකාරයට මේ උසස් අධ්‍යාපනය නිම වෙලා අවසානයේදී ඔබට තවත් පාඨමාලාවකට හෝ උපාධියකට යුරෝපා රටකට යෑමේදී ඉංග්‍රීසි භාෂාව අනිවාර්ය වෙනවනේ. ඉතින් යුරෝපා රටකදී නේද? ඉතින් ඒ නිසාවෙන්ම මේ සියලුම දේවල් ඉතාමත් හොඳ අත්දැකීමක් සහ පළපුරුද්දක් සහ ඒ වටපිටාව සහ විශේෂයෙන්ම මේ සංස්කෘතිය ඒ වගේම තමයි මේ සියලුම දේවල් හැදෑරීම සහ අපි ලබා ගැනීම තුලින් මම හිතන්නේ ඔබේ අනාගතේ ඉතාමත් සාර්ථක කරගන්නට හැකියාව තියෙනවා කියන කාරණය නැවතත් අපි මතක් කරන්නට කැමතියි. ඉතින් ඒ නිසාවෙන්ම අපි නැවත නැවතත් ඔබට මතක් කරන්නට කැමතියි එඩියුටෙක් ලංකා කන්සල්ටන්සි පුද්ගලික සමාගම තුල තිබෙන මේ අවස්ථාවන් පැහැර හරින්නට එපා, මග හරින්නට එපා. ඉතාමත් අඩු මුදලකින් ඔබට විදේශ අධ්‍යාපන සේනයක් සැබෑ කරගන්නට ඔබ බලාපොරොත්තු වෙමින් සිටිනවා නම් ඒකට ඉතාමත් හොඳම ආයතනය සහ විශ්වාසවන්ත නියම ආයතනය විදිහට අපිට හඳුන්වා දෙන්නට හැකියාව තියෙනවා එඩියුටෙක් ලංකා කන්සල්ටන්සි පුද්ගලික සමාගම.
හොඳයි අද දවසේදී අපි කතා බහ කරේ එඩියුටෙක් ලංකා කන්සල්ටන්සි පුද්ගලික සමාගම හරහා විශේෂයෙන්ම සිංගප්පූරුවට මැලේසියාවට මේ දිනවල තිබෙන අවස්ථාවන් පිළිබඳව විශේෂයෙන්ම ඔබේ උසස් අධ්‍යාපනයේ සිහිනේ සැබෑවක් කරගන්නේ කොහොමද කියන කාරණේ පිළිබඳව ඒ වගේම තමයි අපි මුදල් පැත්තෙන් කතා කරොත් අනිවාර්යයෙන්ම අපිට තිබෙන මූලිකම ප්‍රශ්නේ මුදල් අපි දන්නවා. ඉතින් අපි සාමාන්‍යයෙන් ශ්‍රී ලංකාවේ සාමාන්‍ය මධ්‍යම ප්‍රාන්තික දරුවන් පිළිබඳව අපි කතා බහ කරොත් විශේෂයෙන්ම යුරෝපා රටකට යන්නට හීනයක් වෙලා තිබෙන අපිට නමුත් අපිට දකුණු ආසියාතික ඉතාමත් හොඳ රටවල් දෙකකට යාමට අවස්ථාව සැලසලා දෙනවා එඩියුටෙක් ලංකා කන්සල්ටන්සි පුද්ගලික සමාගම හරහා. ඒ තමයි සිංගප්පූරුව සහ මැලේසියාව. ඉතින් අපි සඳහන් කරා ජීවන වියදම ඉතාමත් අඩුයි මැලේසියාවේ. ඔබට ඩොලර් 300ත් 600ත් අතර මාසික ජීවන වියදමක් යටතේ සියලුම දේවල් ඔබට සපුරා ගැනීමට හැකියාව තියෙනවා. ඒ වගේම තමයි නිවාස හොඳ නිවාසවල ජීවත් වෙලා ඒ වගේම තමයි ඔබේ උසස් අධ්‍යාපනය ඉතාමත් හොඳ ආකාරයෙන් විශේෂයෙන්ම ඉංග්‍රීසි මාධ්‍යයෙන් ඔබට හදාරන්නට හැකියාව තියෙනවා. මේ සියලුම දේවල් පසුබිම ඔවුන් සකසලා දෙනවා. ඒ වගේම තමයි අවසානයේදී උපාධිය දක්වා හැදෑරීමේදී ඔබට යුරෝපා රටකට යෑමේ හැකියාවක් තියෙනවා. ඉතින් මේක තමයි ඉතාමත් වැදගත් කාරණේ. මම කලින් සඳහන් කරා මේ වන විට, ඒ කියන්නේ මේ තත්ත්වයට එන විට ඔබ ආර්ථික වශයෙන් ශක්තිමත් වෙලා, ඒ වගේම තමයි ඔබේ අධ්‍යාපන මට්ටම දියුණු කරගෙන තමයි ඔබට මේ සියලුම මේ කියන කාරණාවල් දෙකම සාර්ථක කරගෙන තමයි ඔබ යුරෝපා රටක සිහිනේ අවසානයේදී සැබෑවක් බාටපත් කරන්නේ. ඉතින් මේ යුරෝපා රටක සිහිනේ සැබෑ කර ගන්නට මූලිකවම ඔබ යා යුතු තැන පිළිබඳව අපි කතා බහ කරොත් අනිවාර්යයෙන්ම විශ්වාසවන්තයින් එඩියුටෙක් ලංකා කන්සල්ටන්සි පුද්ගලික සමාගම හරහා ඔබ දකුණු ආසියාතික රටවල් ඉතාමත් හොඳ රටවල් දෙකක් වන සිංගප්පූරුව සහ මැලේසියාවේ උසස් අධ්‍යාපනය ලබලා ඒ හරහා ඔබේ යුරෝපා සිහිනේ සැබෑවක් බවට පත් කරගන්නට ඉතාමත් ලේසියෙන් පහසුවෙන් හැකියාව තියෙනවා කියන කාරණය අපි නැවතත් අවසාන වශයෙන් වගකීමෙන් ගන්නට කැමතියි. ඉතින් අවසාන වශයෙන් මම ඔවුන්ගේ දුරකථන අංකය නැවතත් මතක් කරන්නම්. 076 725 12 16 කියන දුරකථන අංකය තිරේ දිස් වෙනවා. ඔබට හැකියාව තියෙනවා දුරකථන අංකයක් ලබා දීලා ඔවුන්ට කතා බහ කරලා ඔවුන්ගේ කාර්යාල වලට ගිහිල්ලා විශේෂයෙන්ම අකුරණ මහනුවර සහ කොළඹ කියන ස්ථාන තුනේදීම ඔවුන්ගේ ශාඛා පිටලා තිනවා. ඉතින් ඔබට හැකියාව තියෙනවා මේ ඕනෑම ඔබට ළඟ ඕනෑම ශාඛාවකට ගිහිල්ලා ඔබට මේ සියලුම විස්තර දැන කියාගෙන ඔබේ හීනය හැබෑවක් බවට පත් කරගන්නට. ඉතින් එහෙමනම් The Foreign Employment වැඩසටහනෙන් අදට අපි ඔබේ නිවසෙන් සමුගන්නවා. ලබන සතියේදී හරියටම මේ වෙලාවට ඔබේ නිවසට මේ බලාපොරොත්තුෙන් ගිහින් එන්නම්. ඔබට සුබ සතියක්. එඩියුටෙක් ලංකා කන්සල්ටන්සි 076 725 12 උසස් අධ්‍යාපනය වෙනුවෙන් සිංගප්පූරුව බලා පියාසර කරන්නට සීන දකින ඔබ වෙනුවෙන් දස වසරක සම්මානනීය විශිෂ්ටයා එඩියුටෙක් ලංකා කන්සල්ටන්සි 076 725 12 සංචාරක ශේෂත්‍රය ව්‍යාපාර කළමනා කරන ශේෂත්‍රය ඇතුළු ඔබ කැමති ඕනෑම විෂයක් යටතේ සිංගප්පූරුවේදී උසස් අධ්‍යාපනය හැදෑරීමට ඔබ යා යුතු හොඳම තැන එඩියුටෙක් ලංකා කන්සල්ටන්සි. අමතන්න 076 725 12 උසස් අධ්‍යාපනය වෙනුවෙන් සිංගප්පූරුව බලා පියාසර කරන්නට සීන දකින ඔබ වෙනුවෙන් දස වසරක සම්මානනීය විශිෂ්ටයා එඩියුටෙක් ලංකා කන්සල්ටන්සි 076 725 12 සංචාරක ශේෂත්‍රය ව්‍යාපාර කළමනා කරන ශේෂත්‍රය ඇතුළු ඔබ කැමති ඕනෑම විෂයක් යටතේ සිංගප්පූරුවේදී උසස් අධ්‍යාපනය හැදෑරීමට ඔබ යා යුතු හොඳම තැන එඩියුටෙක් ලංකා කන්සල්ටන්සි. අමතන්න 076 725 12 උසස් අධ්‍යාපනය වෙනුවෙන් සිංගප්පූරුව බලා පියාසර කරන්නට සීන දකින ඔබ වෙනුවෙන් දස වසරක සම්මානනීය විශිෂ්ටයා එඩියුටෙක් ලංකා කන්සල්ටන්සි 076 725 12 සංචාරක ශේෂත්‍රය ව්‍යාපාර කළමනා කරන ශේෂත්‍රය ඇතුළු ඔබ කැමති ඕනෑම විෂයක් යටතේ සිංගප්පූරුවේදී උසස් අධ්‍යාපනය හැදෑරීමට ඔබ යා යුතු හොඳම තැන එඩියුටෙක් ලංකා කන්සල්ටන්සි. අමතන්න 076 725 12